ටිකක් දරුවෝ හදලා තියෙන ලස්සන බස්සනේ. අයියෝ උඹලා ඉතින් ඔය ඇඟිල්ල අපිට දික් කරලා මදි අනිත් අතේ පොල් තෙල් භාගිකුත් තිබ්බනම් තමයි ඉතින් හරියන්නේ. මොකද අපිට තියලා අරගන්න ලේසි. පේනව නේද? ඔන්න ආචාර කරන විදිය. මොකද තාත්තා අර අන්ද මේ මිනිස්සුන්ට කාච ගෙනල්ලා ඇස් අන්ද කෙරුවා. වතුර විද්ද බේත් කියලා. ඊට පස්සේ අර නළු නිලියෝ එක්ක හෝටල් ගානේ බුදියලා ටෙලි නාට්‍ය වලට අරන් දෙන්නම් chance කියලා එව්වට එහෙම කෙලියා. ඊට පස්සේ අර බැල්කනි එකකින් වැටලා හතර හන්දි කඩාගත්තා. ඒකෙන් ජනාධිපති අරමුදලේ සල්ලි ගත්තා. ඉතින් ඕවා තව කෝටියක් විතර තියෙනවා. ඉතින් ඒවට තමයි ඔය අපිට ආචාර කරපු හැටි පේනව නේද? දරුවෝ හදපු හොඳකම. අයියෝ මස්සිනේ. ඉතින් ඔය ඇඟිල්ල දික් කරයි යන්නේ බං උන්ට දැන් තියෙන මානසික පීඩනයත් එක්ක. ඇයි යකඩෝ ඉතින් චෝදනත් නෙමේ අදි චෝදනානේ. වැඩි දෙයක් ඕනේ නෑ බං දැන් ඉතින් අපි ඔය පොලිස් සහතිකයක් එහෙම රට යන්න හරි මොකක් හරි ජොබ් එකකට යන්න ගන්න ගියාම අපි තැඟ ගැහි ඉන්නේ පෙර වැරදි තියනවනේ. මුන්ට ඒ වගේද? හැබැයි ඉතින් එකක් කියන්න ආනර කුමාර මහත්තයෝ අඩු ගානේ ඉතින් අර තාත්තා හැරමිටියෙන් යනවා වගේ මුන්වත් ඇතුළට දාලා අවුරුදු 30 40කට හැරමිටියෙන් එන්න කිව්වනම් තමයි ලස්සන. එතකොට මල්ශාලාවත් ඉස්පිරිතාලේ ඉස්සර අපිට තියෙනවනේ. වැඩේ ලේසි. මොකද මුන්ට ඔහොම නම් ඉන්න දෙන්න එපා. ඔය අපිට තමයි සමච්චල් කරන්නේ. අර ඕක එකපාරක් ලෝක වාර්තාවක් තියන්න ගියා. මොකද අඩි 34000ක් උඩින් පයින්න ගියා ෆ්ලයිට් එකේ. ඒ වෙලාවේ නම් මං නම් කියන්නේ සම්පූර්ණ වැරද්ද ගුවන් යානාවේ හිටපු කාර්ය මණ්ඩලේ. මොකද දන්නවද? ඉන්න උන්ට එන ගාලා ගියත් කමන්නේ. මේකට අර දොර ඇරලා දුන්නා නම් බං අදටත් ඕක අපිට ලෝක වාර්තාවන්නේ. ඒකින්ද ඒ වැඩේ කරගත්තා නම් ආයේ මුකුත් නැහැ. එනම් මස්සිනේ ගිහිල්ලා එන්න. උග දවසකින් තමයි වීඩියෝ එකක් ගෙනාවේ. පුළුවන් විදියට වීඩියෝ ටිකක් ගේන්නම් ඉතින්. වැඩත් එක්ක ඔය පොඩ්ඩක් එහෙම වුණා. එන ආයෙ දවසක හම්බෙමු.